YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අපි අද ගමනක් යන ගමන් ඉන්නේ. මගේ හස්බන්ඩ් විලා එකක් බුක් කරා. ඉතින් දැන් අපි එහෙ යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි ප්ලේස් එකට ආවා. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. මාරම නිදහස් පරිසරයක් තියෙන්නේ. මම ඔයාලව මේ විලා එකේ චුටි ටුවර් එකක් එක්කන් යන්නම්. මේ තමයි පූල් ඒරියා එක. මේ තියෙන්නේ අපි දෙන්නගේ රූම් එක. මීට අමතරව තව රූම්ස් 3ක් තියෙනවා. අර තියෙන්නේ නම් අපි ගෙනාපු බෑග්ස් ටික. මෙතන ගොඩක් පිරිසිදුයි, පිළිවෙලයි. ඒ වගේම තමා මේ විලා එකේ සේෆ්ටි එකත් ගොඩක් හොඳයි. මේ තියෙන වොෂ්රූම් එක. මේ තියෙන්නේ කිචන් එක. එතනත් අඩුපාඩුවක් නැතුව හැමදේම වගේ තියෙනවා. මේ තියෙන්නේ බැල්කනි එක.
එළිවට පරිසරය හරිම ලස්සනයි. වෙලායක් ළඟ හරිම නිදහස් පරිසරයක් තියෙන්නේ. ඉතින් මම මේ විලා එකට එන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඊට පස්සේ අපි පූල් එකේ ගොඩක් වෙලා හිටියා. ඉතින් වෙලාව යනවා තේරුණෙත් නෑ. ගොඩක් වෙලා හිටියා. කිරි කෝඩු හිතට ආල නුඹේ දැස යාවුනා. මගේ කෝලකමට ලෝල හැඟුම නුඹට පේවුනා. ඊළඟට අපි රූම් එකට ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා දැන් අපි චොටි පාටි එකක් දාන්නයි හදන්නේ. ඉතින් ඒකට ඕන කරන දේවල් ඔක්කොම අපි අරගෙන ආවා. ඉතින් මෙයා නම් දැන් කොක්ටේල් එක හදන ගමන් ඉන්නේ. අපි උඩ බැල්කනි එකේ තමයි පාටි එක දැම්මේ. අපි කට්ටිය සින්දු කියලා ගොඩක් එන්ජොයි කරා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. Good morning ළමයි. මේ අපේ දෙවෙනි දවස. අපි අද 12ට විතර මෙහෙන් යනවා. ඉතින් අපි උදේ නැගිටපු ගමන් උණුමුණු ටී එකක් බීලා ටිකක් වෙලා ඉඳලා වොෂ් එකක් එහෙම දාලා බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. ඔබ ළඟයි නැවතුනේ හංගලා කොහෙද යන්න බැහැනේ. ඊට පස්සේ අපි රිලැක්ස් එකේ ඉන්න පොඩක් එළියට ආවා. කොහෙ යන්නද මා ඔය දැසින් දැන් මිදීලා. කෙසේ යන්නද මා ඔය දැසින් වෙන්වීලා. ගතම විඳිනා සිහිනේ නැසීමා. නොරාගින්නේ යයි අලුවීලා. කොහෙ යන්නද මා ඔය දැසින් දැන් මිදීලා. කෙසේ යන්නද මා ඔය දැසින් වෙන්වීලා. ඉතින් අපි කට්ටිය ගොඩක් එන්ජොයි කරා. අපි ගොඩක් ආසාවෙන් මෙතන හිටියේ. මොකද නිදහසේ ඉන්න පුළුවන් තැනක් නිසා. ඉතින් ආයෙත් දවසක අපි මෙතෙන්ට එනවා කියලා හිතාගෙන දැන් ඉතින් අපි මෙහෙන් යන්න තමයි හදන්නේ. එහෙනම් තව දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් මම එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝම
පරිස්සමට ඉන්න. සුබ දවසක්. තවමතු කලා